2025 වෙසක් පෝය නිමිත්තෙන් විවිධ වැඩසටහන් මාලාවක් ඩුබයි රාජ්‍යයේදී පැවැත්වෙනවා. ඒ අතරින් රසල් කයිමා ජසීරා තරුණ කැල සංවිධානය කළ බද්දන්සල මෙම ස්ථානයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරලා ඉවරයි. අපි ඇතුළට ගිහින් බලමු මේ දන්සලේ වැඩ කටයුතු මොන ආකාරයෙන්ද සිදු වෙන්නේ කියලා. විනින් ඔබේ දම්සාදේ වනින් වනින් ඔබ පාදේ තිලොවග බුදු සමිනේ රේන්සා පුංචිම සමාජිකාවගේ නම රේන්සා. ලස්සන සුන්දර හිනාවක් තියෙන්නේ. සිංහබිඳ මොහඳර පාප දැල්වූ දහම් පදීප හෙළි කළ අප හෙළදීප තිලොවග බුදු සමිනේ තිලොවග බුදු සමිනේ. බොහොම කාර්යබහුල අවස්ථාවක නිස්සංග හේවගේ මහත්මයාව මට සම්බන්ධ කරගන්න හැකියාවක් ලැබුණා. ඔබතුමත් මේ ජසීරා තරුණ කැලේ සමාජිකයෙක්නේ. ඔබතුමාට මොනවද කියන්න තියෙන්නේ මේ තරුණ කැල ගැන? ඇත්තටම තිසරු කියන්න කැමති ඉතාමත් පොඩි කාල සීමාවක් තුළදී තරුණ මේ ජසීරා ඉන්න තරුණ කැල විසින් ඉතාමත් ඉක්මනින් සංවිධානාත්මකව ඒගොල්ලන්ගේ ශ්‍රමය වේලාව කැප කරමින් මේ කාර්යයට බොහොමත් සහයෝගය දුන්නා. ඒ නිසාම තමයි අපිට මේ කටයුත්ත මේ විදියට සාර්ථකව අද මේ විදිහට නිම කරගන්න ඕනේ. අපිට අත් වශයෙන්ම මේ ජසීරා සීමාව තුළ ඉන්න සෑම ශ්‍රී ලාංකිකයෙක්ම පණිවිඩය ලැබුණු මොහොතේ ඉඳලා අපිට උදව් කරන්න අපිත් සමග ඉන්න අපිට මේ කාර්යය සම්පූර්ණයෙන්ම සාර්ථකව නිම කර ගැනීමට දුන්න සහයෝගය පිළිබඳ ඇත්තටම මම ස්තුතිවන්ත වෙනවා. ඒක මාත් පෞද්ගලිකව දැක්කා මෙතෙන්ට ආපු ජන ගංගාවත් එක්ක. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම විශ්වාසයක් තියෙනවා නේද 2026 වෙසක් එකට අපිට මීට වැඩිය හොඳ දන්සලක් කරන්න පුළුවන් වෙයි කියලා අනිවාර්යයෙන්ම ඔබතුමාට ඒ කියන්නේ විශ්වාසයක් තියෙනවා. අනිවාර්යයෙන්ම මොකද තිසරු අපි මේක ඇත්තටම පළවෙනි වතාවට අපි මේ ජසීරා නගරේ කරේ රසල් කයිමා. ඇත්තට මේක සාර්ථක විදියට අපේ නිම වුණා. අපිට බොහොමත් දෙනා උදව් උපකාරණ කතා කරා. නමුත් අපි සුළු පිරිසක් මේ රසල් කයිමා ඒ අපි යාළුවෝ විදියට සහෝදරයෝ විදියට එකතු වී මේ කාර්යය අපි සාර්ථකව නිම කරා. බොහොම ස්තුතියි ඔබතුමාට. සකල සතම බොදු බැටියෙන් නමදින දුර හැර හැම භේදේ සොගත තථාගත ලෝක සිවංකර සම්බුදු සිරිපාදේ 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 සිරිපාදේ. සහන් සුවය බර සිතුවිලි පිබිදේ සුවදෙය
දෙදස් 25 වසර තුළ අපේ වෙසක් පෝය නිමිත්තේ සංවිධානය කරපු මහා බද්දන්සල ඉතාමත් සාර්ථක අන්දමින් මේ වන විට නිම කර තිබෙනවා. ඒ වගේ මේ නිම කර ගැනීමට අපිට සහයෝග දෙන්න සුළු පිරිසක් අප සමග දැන් ඉන්නවා. ඒ හැමෝටම ස්තුතිවන්ත වෙන අතරින් විශේෂයෙන් අපි ස්තුති කරන්න කැමති මෙතුමා විසින් අපිට හඳුන්වා දුන් අපගේ විශාල කාර්යභාරයක් කර කිචන් එකේ සියලු වැඩ කටයුතු වලට උදව් කරපු අපේ මේ චෙෆ් මහතා. සාම මම ස්තුතිවන්ත වෙන මෙතුමාට අපිට දුන්න සහයෝගය වෙනුවෙන්. ඒ වගේම මෙතන සිටු සියලු දෙනා අපිට දිවා රෑ නොබලා හැම ආකාරයෙන්ම සහයෝගය දුන්නා. ඒ වෙනුවෙන් බොහෝමත්ම ස්තුතිවන්ත වෙනවා. මේ නිමා කරගත්ත වැඩසටහන මේ විදියට එකමුතුව මේ සන්තෝෂවත් වෙමින් නිම කරගෙන ඉදිරියටත් නැවත අපිට මේ දේවල් කරගෙන යාමට ඔබ හැමෝගෙම සහයෝගය පතන අතර නොයල් අපි මොකද අපි හිතන්නේ ඊළඟ අවුරුද්ද ගැන? ඇත්තටම කියනවා නම් අපි මේ අවුරුද්දේ අපි හිතුවට වැඩිය දෙයක් කරා. අපි සාමාන්‍යයෙන් ගිය අවුරුද්දේ නම් අපි කරේ අපි සරුවත් දන්සලක් තමයි කරේ. මොකද අපි සහෝදරයෝ අපි හැමෝම එකතු වෙලා මේ පාර අපි කිව්වා බත් දන්සලක් දෙමු කියලා. ඒ වගේම අපේ සහෝදරයෝ ඔක්කොම අපිට සහයෝගය දුන්නා. ඒ වගේම අපේ කවුද අපේ තාරක අයියා කිව්වා අපිට අපේ අවුරුදු උත්සවයට ආපු වෙලාවේ මෙහෙමයි අපේ මාමා කෙනෙක් ඉන්නවා චෙෆ් කෙනෙක්. එයා අපේ හොඳ සහයෝගයක් දෙන්නම් කියලා අපේ උයන කටයුතු වලට. ඇත්තටම ඒ වගේම ඒ අයියත් හොඳ සහයෝගයක් දුන්නා අපිට. අපේ යාළුවෝ තරුණගල ඔක්කොම එකතු වෙලා මේ සහයෝගයෙන් කරපු මේ දන්සල ඇත්තටම ලස්සනට නිමා වුණා. ඒකන අපි ඔක්කොම සතුටු වෙනවා. අපි ඊළඟ පාර මීටත් වැඩිය ලස්සනට කරන්න අපි බලාපොරොත්තු වෙනවා. බලමු ඊළඟ ඉස්සරහට අපි කොයි විදිහටද කරන්න කියලා නේද? අතරම කියන්න සන්තෝසයි මේ නිමා වෙච්ච දන්සල සියලු දෙනාගේම ප්‍රශංසාවට ලක් වෙච්ච එකක් මේ ජසීරා නගරයේ රසල් කයිමා කතා කරපු සෑම කෙනාම අපිට කිව්වේ මේ දන්සල ඊළඟ අවුරුද්දෙත් තියන්න ඕනෙමයි කියලා. අපි ඊළඟ අවුරුද්දට මේක මෙතනින් නිමා කරන ගමන් ඊළඟ අවුරුද්දේ මීට වඩා වැඩි පිරිසක් සමග ඉතාමත් විශාල මහ දන්සලක් දීමට අපි සෑම දෙනාගේම පුණ්‍ය කර්මයට එකතු වෙන්න කියලා සිරිපාදේ